යේසු පිහිටයි සියලු දෙනාටම. දෙවියන් වහන්සේගේ කරුණාබර යහපත් අනුග්‍රහය ඔබ පිට නිදහස් වෙන පිණිස මම යාඥා කරන්නට යනවා. මං අද දවසේ ඔබට කියන්නට යන්නේ මේ පෝය දවස ආශිර්වාදවලත් පෝය දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. නේද? මං අද ඔබට කියන්නට යන්නේ අබ්බා පියාණනී කියලා ඔබට කතා කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් මං සරලව කිව්වොත් පියාණනී කියලා අපේ දෙවියන් වහන්සේට කියන්න පුළුවන්ද? එයා මුළු විශ්වය මවපු කෙනා, බලවත් කෙනා. උන්වහන්සේගේ එක වචනයකින් සියල්ල සිද්ධ වෙනවා. එතකොට ප්‍රේමවන්ත දරුවනේ එවැනි බලවත් කෙනෙකුට පියානෝ කියලා අපිට ආමන්ත්‍රණය කරන්න පුළුවන්ද? අපි කෙටියෙන් කියොත් තාත්තේ කියලා කියන්න පුළුවන්ද? සමහර අය කියනවා අප්පච්චි කියලා. එහෙම කියන්න පුළුවන්ද? මෙන්න මේක තමයි විශේෂ දේ. එහෙම කියන්න පුළුවන් වෙන්නේ කාටද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහාගෙන උන්වහන්සේ කරුණ කොටගෙන දරුකම ලබාගත් අයට. ඒ කියන්නේ අපිට ඒක කියන්න පුළුවන්ද? ඔව් මට පුළුවන්. අබ්බා පියාණනී මගේ තාත්තේ කියලා දෙවියන් වහන්සේට කියන්න පුළුවන්. ඒ කියන්නේ යා අපි කියන දේ අහයිද? අනිවාර්යයෙන්ම පියෙක් බලන් ඉන්නවා දරුවෝ කතා කරනකම්. නේද? දරුවන්ට බොහෝ දේවල් දෙන්න ඒ පියාණන් බලාගෙන ඉන්නවා. ඉතින් ඔබට ඒක දැනගන්න ඕනේ. ඔබ කොහොමද දරුකම ලබා ගන්නේ සහ ඔබ ඒ දරුකම පවත්වා ගන්නේ කොහොමද කියන එක ඔබට අවබෝධ වෙයි. ඒක අවශ්‍යයි. සමහර අය දරුකම ලබාගෙන අකීකරුවෝ ගිහිල්ලා ගොඩාක් වේදනාවන් වලට ඒගොල්ලෝ පත් වෙලා. ඒ දෙවියන් වහන්සේ ඒගොල්ලෝ එක නෑ. දරුවා අකීකරුවෝ ගිහිල්ලා තාත්තට විරුද්ධව ගිහිල්ලා. ඒ නිසා මොනවද වෙලා තිබෙන්නේ? එයා ඉන්නවා තාත්තගේ විරුද්ධ අයගේ පැත්තේ. කවුද මේ දේව තාත්තට විරුද්ධ අය? අන්ධකාර ලෝකයේ සැරිසරන්න කැමති සියල්ලෝම. වංචාව, කපටිකම තියෙන අය. උඩඟුකමෙන් පූර්ණ වෙච්ච අය. ඒ යක්ෂයා සහ ඔහුගේ පිරිවරේ කට්ටිය තමයි ඒ. දෙවියන් වහන්සේ යක්ෂයා නැත්තම් ලුසිපව පහතට හෙලන්නේ, අන්ධකාරයට හෙලන්නේ එයාගේ උඩුගුකම නිසා. ප්‍රේමවන්ත දේවදරුවනි, ඔබ දරුවෙක් නම් තාත්තේ කියලා කතා කරපුවම මගේ පුතා, මගේ දුව කියලා උන් වහන්සේගෙන් පිළිතුර එන්න නම් ඔබ යටත්කම පැළඳගත් කෙනෙක් බවට පරිවර්තනය වෙන්නට ඕනේ. ඔබට කවුරු හරි බැන්නොත් නිහඬව ඉන්න. අපහාස කළොත් නිහඬව ඉන්න. මං ඇයි එහෙම කියන්නේ? තේරුම් නැහැ ඒ වගේ අය එක්ක පොරට ගිහිල්ලා. අපේ දෙවියන් වහන්සේ අයට උත්තර දෙයි. දෙනවමයි. මං එහෙම කියන්නේ. ඔබ ප්‍රේම කරනකොට ඔබට වෛර කරන්නන් අයට පවා අන්න දේව දරුකම ඔබ තුලින් ඉස්මතු වෙන්න යනවා. බලන්න ප්‍රේමවන්ත දේව දරුවනි, යේසුස් වහන්සේට කෙල ගහනකොට, අපහාස කරනකොට, නිර්වස්ත්‍ර කරනකොට, කසපහර දෙනකොට නේද? ඒ දීලා බටදන්ද කතර දෙනකොට, රන් ඔටුන්නක් දාන්න ඕන කෙනාට කටු ඔටුන්නක් දාලා අපහාස කරනකොට උන්වහන්සේ නිහඬව දරාගත්තා. ඔබ ක්‍රිස්තියානිද? ඔබ දරා ගන්නට ඕනේ. සමහර අය ඉන්නවා ක්‍රිස්තියානි කියලා කියාගත්ත ක්‍රිස්ති හානි. මං එහෙම කියනවා. ක්‍රිස්තු මහිමයට හානි කරන අය. ඇයි ඒ? ඒගොල්ලෝ දෙවියන් වහන්සේගේ වචනේ කියපු දෙයට විරුද්ධව ක්‍රියා කරනවා. අර වැපිරීමටත් විරුද්ධව කතා කළානේ සමහර අය. ඒගොල්ලෝ ක්‍රිස්තියානි කිව්වට ක්‍රිස්තු හානි. මොකද මේ දෙවියන් වහන්සේගේ වචනේ තිබෙන දෙයට විරුද්ධව මටවත්, ඔබටවත්, කාටවත්
එක වචනයක්වත් කියන්න බෑ. මම ඒක ඔබට කියන්නේ දරුවනේ අයට සමාව දෙන්නට ඕනේ. සමාව දෙන්නට ඕනේ. නේද? අර උපතින්ම අන්ධ වෙච්ච තොටවත්ත කියන මිනිස්සෙක් ඉන්නවනේ දරුවනේ. එයා ක්‍රිස්තියානියට නැත්නම් දෙවියන් වහන්සේට අපහාස කරනවනේ. විපාකයේ මහා බලවත්නේ. අනිවාර්යෙන්ම ගිනිවිල උරුම කරුවෙක්නේ. අපි අනුකම්පා කරනවා. හැබැයි අපි යාට කියන්නේ මේ දිගින් දිගටම ඔබ කරගෙන ගියොත් දෙවියන් වහන්සේගේ උදහසට ඔබ ලක් වේවි. ඔබ උදහසට ලක් වෙනවා කියලා. දෙවියන් වහන්සේ බොහෝ කල් ඉවසනවා. බොහෝ කල් ඉවසලා ක්‍රියා කරනවා. මිනිස්සු හිතනවා ගොඩක් දේවල් නෑ. දෙවියන් වහන්සේගේ කරුණාව ඔබ සියල්ලන් සමගම වේවා. ඉතින් ප්‍රේමවන්ත දේව දරුවනේ දෙවියන් වහන්සේ මිනිසාව මැව්වේ ස්ත්‍රිය සහ පුරුෂයා කොට. පුරුෂයා සහ ස්ත්‍රිය සමලිංගික විවාහයන් සිදු කරන්න ඒකට අනුමැතිය දෙන්න දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙවෙයිනේ. එකක් තිබෙනවා. ඉතින් එවැනි කරන්න යන අය විනාශයටපත් වෙනවා මිසක් අපි දන්නේ නැහැ. මම ඒවලට විරුද්ධව කියන්නේ නැහැ. ඒවලට බොහෝ අය ඉන්නවා කතා කරපු දෙන්. නේද? ඉතින් ප්‍රේමවන්ත දේව දරුවනි මම ඔබට කතා කරන්නේ පියාණනී කියලා අපේ දෙවියන් වහන්සේට කතා කරන්න පුළුවන් මහිමය. මට ඒක පුළුවන්. ඔබට පුළුවන්ද? බොහෝ අයට පුළුවන්. පියාණනී කියලා කතා කරපුවම මගේ පුතා කියලා උන්වහන්සේගෙන් පිළිතුරු ලැබෙනවා නම් එපමණයි. එපමණයි අපිට අවශ්‍ය වෙන්නේ. අපේ දෙවියන් වහන්සේ මේ විශ්වය මවලා පාලනය කරන දෙවියන් වහන්සේ. එයා සර්ව බලධාරී. දරුවනි ඔබ විශේෂිත වූ කෙනෙක්. ඒ දෙවියන් වහන්සේගේ දරුවෙක් ඔබ. හෝලි. මේක අවබෝධ කරගන්න කෙනා අවබෝධ කරගත්තාවේ. ඒ විශ්වයම අවබෝධ දෙවියන් වහන්සේගේ දරුකමට තමයි ඔබ ජේසු උන්වහන්සේගේ පුත්‍රයා කියලා. එයා ආවේ මගේ පාපේ ශාපයට ගෙවන්න කියලා. ඒක ඇවිල්ලා එයා ඒක ඉෂ්ට කළා කියලා විශ්වාස කරලා ජේසුස් වහන්සේව අදහගෙන එපමණයි. අන්න එවිට ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් වෙලා. අන්න එතකොට අපි පියාණනී කියලා කතා කරන්න බලය ලැබලා. අපේ රාජ්‍ය මේ පොළොවේ නෙවෙයි. ඔබගේ රාජ්‍ය මේ පොළොවේ නෙවෙයි. මත පැමිණෙන්නා වූ පොළොවේ. ඔබගේ බොහෝ දුර්වලකම් ඇති දරුවනේ හදාගන්න. ඒක වෙනම දෙයක්. ඒ මනුෂ්‍ය දුර්වලකම් හදාගන්නට ඕන. අපේ දෙවියන් වහන්සේ ඒව නෙමේ සලකන්නේ ප්‍රේමය පිළිබඳ විශේෂයෙන්ම. ඉතින් ප්‍රේමවන්ත දේව දරුවනි ඔබට පුළුවන් තාත්තේ කියලා කතා කරලා බොහෝ දේවල් ඉල්ලගන්න. ඔබට වෙලා තිබෙන්නේ මොකද්ද? බොහෝ අයට වෙලා තිබෙන්නේ මොකද්ද? ඒ තත්වයටපත් වෙන්නට බෑ. මොකද හේතුව ඈත් වෙලා. ඔබ ඔබගේ කාරණා එක්ක වෙහෙසටපත් වෙලා. ඔබ තද අමාරුකම් වලටපත් වෙලා ඉන්නවා. ඔබ ලෝකේ කාරණා වලට අහු වෙලා ගිරේට අහුවෙච්ච පුවක වගේ. ඒ තත්වයෙන් මිදෙන්නට ඕනේ. උන්වහන්සේට ප්‍රේම කරන්න පටන් ගන්න ඕනේ. එවිට උන්වහන්සේගේ මහිමය ඔබගේ කරා බලවත්ව පැමිණෙන්නට යනවා. ඒකයි මම ඔබට කියන්නට යනවා ගලාති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 6-7 පද දෙක. මම මේ පද දෙක කියන්නම්. තවද නුඹලා පුත්‍රයන්ව සිටන බැවින් අබ්බා පියාණනී කියා හඬගසන්නා වූ තමන් පුත්‍රයන්ගේ ආත්මය දෙවියන් වහන්සේ අපේ සිත්වලට එවූසේක. මෙසේ නුඹ තවත් 16ක් නොව පුත්‍රයෙක්ය. පුත්‍රයෙක් නම් දෙවියන් වහන්සේ කරුණ කොටගෙන උරුමකාරයෙක්ය. බලන්නකෝ මේ මහිමය මමද කිව්වේ. අහස පොළොව මැව්වා වූ සර්වබලධාරී දෙවියන් වහන්සේ නේද? උන්වහන්සේ පාවුල්ට එල්දරව් කියනවා මෙන්න මගේ දරුවන්ගේ ස්වභාවය මේක ලියලා තියන්න. ඒකනේ අපි මේ දැන් කියවන්නේ. පිළිගන්නව වෙන්න පුළුවන්. ඔබ පිළිගන්න කෙනෙක් වෙන්න පුළුවන්. පිළි නොගන්න කෙනෙක් වෙන්න පුළුවන්. පිළිගන්න කෙනා මේ මහිමය ලබන්න යනවා.
මම දන්නේ නැහැ පිළිගන්නේ නැති කෙනා ගැන. මම ඒ ගැන කියන්න යන්නේ නැහැ. මගේ අදාළ නැහැ. ඔග වචනේ අහලා පිළි අරගෙන ඒක පිළිපැද්දොත් ඒක දෙවියන් වහන්සේ තුල යටහත්කම බවට පරිවර්තනය වෙන්න යනවා. ඔබ ආශිර්වාද ලද්දෙක් බවට එවිට පරිවර්තනය වෙනවාමයි. ඉතින් ප්‍රේමවන්ත දේවදරුවනි, දෙවියන් වහන්සේගේ දරුවෙක් වශයෙන් හදාවදා ගැනීමේදී අපිට නැත්නම් අපි දෙවියන් වහන්සේගේ දරුවෙක් වුණාට පස්සේ අපිට තිබෙන උරුමය මොකක්ද? අපගේ උරුමය ස්වර්ගය තුල සදාකාල ජීවනය. ආමෙන්. හරි? මේ ජීවනයේදී අපිට යම් උරුමයක් ලැබෙනවා. ඒ වගේම අපගේ පූර්ණ උරුමේ අත්තිකාරමක් වශයෙන් නේද? මොනවද අපිට ලැබෙන්නේ? අප ශුද්ධාත්මයන්න් වහන්සේ ලබනවා. තවද ශුද්ධාත්මයන් වහන්සේ සිටින්නේ අපගේ ස්වර්ගික උරුමේ අත්තිකාරම හැටියට පමණක් නෙවෙයි. අපව උන්වහන්සේ හදා වඩාගත් දරුවන් බව ඔප්පු සිද්ධ කරන පිණිස, සනාථ කරන පිණිස මුද්‍රාවක් ලෙස උන්වහන්සේ ඔබ ගාව සිටිනවා. ඒ දරුකම දැනුත් සදා කාලයටම වෙනවා. ප්‍රේමවන්ත දේවදරුවනි, එපිස පොතේ පළවෙනි පරිච්ඡේදයේ 13 14 පද අපි මොහොතකට කියවමු. උන්වහන්සේ තුල නුඹලාත් නුඹලාගේ ගැලවීමේ සුභාරංචිය වන සැබෑවේ වචනය අසා උන්වහන්සේ කෙරෙහි අදහාගෙන උන්වහන්සේගේ මහිමේ ප්‍රශංසාව සඳහා දෙවියන් වහන්සේට හිමි වූ වස්තුවේ මිදීම පිණිස බලන්න, අපේ උරුමයේ අත්තිකාරම වූ පොරොන්දුවේ ශුද්ධාත්මයන් වහන්සේගෙන් නොබලා උන්වහන්සේ තුල මුද්‍රා කරනු ලැබුවහුය. පොරොන්දුවේ අත්තිකාරම කවුද? ශුද්ධාත්ම දෙවියන් වහන්සේ. ස්වාමීන් වහන්සේට ගෞරවය වේවා. ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබ මාව ගැලවූ වහාම දෙවියන් වහන්සේ අපගේ සිත් තුළට උන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ ආත්මය, ඒ කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේ එව්වා. ගැලවීම ලබා ගැනීම, දේව දරුකමට පත්වීම, ශුද්ධාත්මය ලබා ගැනීම යන සියල්ල දේව දරුවනි එකට පවතින දේවල්. ඒ කියන්නේ මම ආයි කියන්නම්. ගැලවීම ලබා ගැනීම, දේව දරුකමට පත්වීම, ශුද්ධාත්මය ලැබීම එකම කාරණාවක්. එකට පවතින දේවල්. ඒවා ගැලවීමට සඳහා අවශ්‍ය කරන අංග වෙනවා. ශුද්ධාත්මයන් වහන්සේ තුලින් අපි දේව දරුවන් කියලා අපි සහතිකවම දැනගන්නවා. ශුද්ධාත්මයන් වහන්සේ තුලින් තමයි අපි දැනගන්නේ. ශුද්ධාත්මය නැත්නම් ඔබ දේව දරුවෙක් නෙමෙයි, ස්ථිරයි. එකකින් අදහස් වෙන්නේ අන්‍ය භාෂාවේ දීමනාවද? ඒක දීමනාවන්ගේ එකක් විතරයි. ඒක නෙමෙයි ශුද්ධාත්මයන් වහන්සේ, නේද? අප පෞද්ගලිකවම අපගේ ජීවිතය තුළ ස්වර්ගික පියාණන් වහන්සේගේ පැවැත්ම අපි අත්දකින්න ඕනේ. අපිට අබ්බා පියාණනි කියලා උන්වහන්සේට හඬ ගසන්න පුළුවන්කම තිබෙනවා. අපගේ සිත් තුළ ශුද්ධාත්මයන් වහන්සේගේ සාක්ෂිය හේතු කොටගෙන අප සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේගේ දරුවන් බවට අපට කිසිදු සැකයක් ඇති වෙන්නට බෑ. එතකොට ඇති වෙන්න යන්නේ නැහැ. ඒ නිසා අපි රෝම පොත පෙරලා ගමු. රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 14 ඉඳලා 17 පදේ දක්වා මම ඔබට කියන්නම්. ඒකේ කියනවා, මග්නිසාද දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ විසින් ගෙනියනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද, එපමණ දෙනා දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. ආමෙන්. මග්නිසාද නුඹලා බය උපදවන දාසකමේ ආත්මය නැවත නොලබා පුත්‍රකමේ ආත්මය ලබා ගත්තහුය. එයින් අපි අබ්බා පියාණනි කියා හඬ ගසමුව. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ යයි ආත්මයාණන් වහන්සේම අපේ ආත්මය එක්ව සාක්ෂි දෙනසේක. තවද දරුවෝ නම් උරුමකාරයෝය, දෙවියන් වහන්සේගේ උරුමකාරයෝය, ක්‍රිස්තුස් වහන්සේ හා සමග හවුල් උරුමකාරයෝය. උන්වහන්සේ හා සමග මහිමය ලබන පිණිස උන්වහන්සේ සමග දුක් විඳිමුනම් මෙසේ වන්නේය. දෙවියන් වහන්සේගේ වචනේ එහෙම පැහැදිලි ලෙස කතා කරනවා. නේද ප්‍රේමවන්ත දේවදරුවනි? ශුද්ධාත්මයන්න් වහන්සේ, ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මය. ශුද්ධාත්මයන් වහන්සේ කවුද?
ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මය. අපගේ සිත් තුළට ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මය පැමිණි ගමන්ම අපි නිදහස් වෙනවා. නිදහස් වෙනවා. අපි තවදුරටත් වහලුන් නෙවෙයි. කවුද? දරුවෝ. දෙවියන් වහන්සේගේ දරුවෝ. අපි දරුවන් නම් උරුමකාරයෝ වෙනවා කියලා අපි කියවුවනේ. රෝම 8 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයේ පැහැදිලි ලෙස දෙවියන් වහන්සේට අයිති දේවල උතුම්කම ගැන සිතන්න. එතකොට ඔබ දරුවෙක් නම් ඒ දෙවියන් වහන්සේට අයිති දේවල් ඔබට අයිති. අපි ඒවා වල උරුමකාරයෝ. සමහර අය කරුමකාරයෝ බවට පත් වෙලා විහිං අකීකරු වෙලා යටත්කම නැතුව පාපය තුල ජීවත් වෙමින් දේව ප්‍රේමය නැතුව යක්ෂයාගේ වහලෙක් බවට පත් වෙලා මේ දරුව බවට පත් වෙච්ච අය පවා සමහර අය නේද? ඒකයි උන්වහන්සේ කිව්වේ අන්තිමේ දක්වාම ස්ථිරවම සිත කෙනා ගැලවීම ලබනවා කියලා. ඔබ ප්‍රේමවන්ත දේවදරුවනේ පුත්‍රයන් සහ දූවරුන් හැටියට දෙවියන් වහන්සේ විසින් හදා වඩා ගැනීම යන්නේහි අර්ථය මොහොතකට හිතන්න. ඒ දෙවියන් වහන්සේ අපිට දුන් සියලු ආශිර්වාද වලට වඩා උතුම්ම ආශිර්වාදයයි. සෑම මිනිසෙක්ම දෙවියන් වහන්සේගේ දරුවයි කියලා හිතනවා. ඒක සත්‍ය නෙවෙයි. ඒ වගේම දෙවියන් වහන්සේ සියලු මිනිස්යන්ගේ පියාණන් නෙමෙයි. උන්වහන්සේ සෑම මිනිසෙක්ගේම පියාණන් නෙමෙයි. ක්‍රිස්තුස් වහන්සේ තුල විශ්වාසය වන්ත වූ අයට පමණක් දෙවියන් වහන්සේට පියායයි නිත්‍යානුකූලව ඇමතීමට පුළුවන්. පියා කියලා කියන්න පුළුවන් අය වෙන්නේ කොහොමද? ක්‍රිස්තුස් වහන්සේ තුල අදාහගත් අයට, ගැලවීම ලැබපු අයට. ඔබ එක්කගෙන යන්නම් මම යොහාන් පළවෙනි පරිච්ඡේදයේ 12 පදයේ සහ 13 පදය. අපි ඒක කියවමු. ඒකේ කියනවා මෙන්න මෙහෙම. නමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද, එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදාහගත්තෝද, ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්න උන්වහන්සේ බලය දුන්සේක. දැන් ඒකින්ම පැහැදිලිනේ ඔබට. ඔහු ලේන්වත් මාංශයේ කැමැත්තෙන්වත් මනුෂ්‍යයාගේ කැමැත්තෙන්වත් නොව දෙවියන් වහන්සේගෙන් උපන්නෝය. ස්වාමින් වහන්සේට සියලුම ගෞරවය, මහිමය, නමස්කාරය වේවා. 14 වෙනි පදයේ කියනවා යොහාන් 1:14 තවද වාක්‍යano මාංශවත් වේ කරුණාවෙන්ද සත්‍යෙන්ද පූර්ණව අප අතරේ වාසය කළසේක. පියාණන් වහන්සේ වෙතින් වූ ඒකජාතක පුත්‍රයන් වහන්සේගේ මහිමය වැනි උන්වහන්සේගේ මහිමය දුටුමුය කියලා මම අමතරව ඒ ටික ඔබට ගෙනහැර දැක්වුවා දරුවනි. වෙනත් කිසිම ආගමික දෙවියන් වහන්සේට පියාණෝයයි අමතන අය නැහැ. අනිත් ආගම් අනුගමනය කරන්නේ දෙවියන් වහන්සේ පියාණන් ලෙස නොදන්නා නිසා ඔවුන්ට උන්වහන්සේව සම්පූර්ණයෙන්ම දැනගන්න බැරි ආකාරයෙන්. ඒ අයට බෑ දෙවියන් වහන්සේව දැනගන්න. ඔහු දෙවියන් වහන්සේ ජීවමාන බව, සර්ව බලධාරී බව, සර්වඥ බව දන්නවා. ඒ වුණාට දෙවියන් වහන්සේ මේ සියල්ලන්ටත් වඩා වැඩි. ඒක දන්නේ නැහැ. උන්වහන්සේ අපගේ ප්‍රේමණීය හා කරුණාවන්ත ස්වර්ගික පියාණන් වහන්සේ. ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අදහන්නා වූ ඔබ මම දෙවියන් වහන්සේගේ දරුවෝ වෙනවා. දෙවියන් වහන්සේගේ දරුවෝ කියන්නේ කවුද? දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහාගත්තා වූ අය. එයාට ස්වර්ගික උරුමේ මහිමය තිබෙනවා. ඔබ එවැනි කෙනාද? ඒ සේවන පිණිස ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේක්වා. ඒ වගේම බොහෝ අය ඉන්නවා දෙවියන් වහන්සේගේ දරුවෝ වෙලා නැද්ද? ස්වාමිනී අයට දරුවන් වෙන පිණිස ඔබ වහන්සේව පිළිගන්ට ඒ අයට දැන් අනුග්‍රහය නිදහස් කළ මැනෝ. යේසුස් වහන්සේ පුත්‍රයාණන් වහන්සේ බවක් උන්වහන්සේ ඔබගේ ජීවිතය ගලවන්ට උන්වහන්සේගේ ජීවිතයේ දුන් බවත් විශ්වාස කරන්න. ජේසුනි මම කැමතියි ඔබගේ මහිමය ලබන්න. ජේසුනි මම කැමතියි ඔබගේ පුත්‍රකම ලබන්න. මට ශාපයෙන් පාපයෙන් සමාව දෙන්න. මාව පුත්‍රයෙක් කොට බාර ගන්න. ඔබ එසේ කියන්නේ අන්නේ විට ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් බවට පරිවර්තනය වෙන්න යනවා. පසුව ඔබ සභාවකට ගිහිල්ලා දේවදාසයන් මුණ ගැස්සලා
එයාගේ ගැලවීමේ යාඥාව කියලා දෙයක් තියෙනවා. ඒක කරන්න. එවිට දෙවියන් වහන්සේගේ දරුව බවට ඔබ පරිවර්තනය වෙන්නට යනවා. ස්වාමින් වහන්සේ ඔබට ආශිර්වාද කරන්නට යනවා. දෙවියන් වහන්සේගේ කරුණාවේ බලය ඔබ පිට වැගිරේවා. ඔබ සියල්ලේදීම ආශිර්වාදම වේවා. ආශිර්වාදය නැමැති සුවය, සහනය, සමාදානය, ප්‍රීතිය, සඵලවත් භාවය සියල්ලන් තුල නිදහස් වේවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ සැමට යේසු පිහිටයි.